welcome to my YouTube channel. ඉතින් මං හිතුවා මගේ මූණේ මේ වෙද්දි ගොඩාක් pimples ඇවිල්ලා තියෙනවා. ඉතින් අද ඉඳන් pimples අඩු කරගන්න ජර්නි එකට ඔයාලවත් එකතු කරගන්න. මගේ මේ විදිහට මූණේ මීට කලින් pimples මේ විදිහට මෙච්චර වැඩි වෙලා තිබ්බේ නැහැ. ඉතින් පේනවානේ මේ විදිහට ගොඩාක් pimples මගේ වැඩි වෙලා තියෙන්නේ. ඉතින් මට මෙහෙම එළියටවත් බහලා යන්න බැරි තරම් කැතයි. ඉතින් ඒක නිසා මම මේ ටික ඉක්මනට මට අඩු කරගන්න වෙනවා. මම යූස් කරන්න හදන්නේ ප්‍රොඩක්ට්ස් වගේක්. මම මේකේ රිවිව්ස් එහෙම බැලුවා. ඒ කියන්නේ මම මෙයාලගෙන් තමයි ගොඩක් වෙලාවට මගේ ක්ලීන් අප් එහෙම නැත්නම් ෆේෂියල් මෙයාලගේ සලෝන් එකෙන් තමයි කරගන්නේ. ඉතින් ගොඩක් අය මෙයාලව දන්නවා සලෝන් L&D. ඉතින් මේ ප්‍රොඩක්ට්ස් ගොඩක් අය යූස් කරනවා. යූස් කරලා මේ pimples අඩු කරගත්ත ගෑනු ළමයි ගොඩක් ඉන්නවා. ඉතින් ඒක නිසා මම හිතුවා මෙයාලගේ ප්‍රොඩක්ට් එයාලත් එක්ක කතා කරලා මගේ මූණ පෙන්නවාම එයාලා මට මේ ප්‍රොඩක්ට් එක තමයි යූස් කරන්න කියලා දුන්නේ. ඉතින් අපි බලමු. මට කිව්වේ හරියටම මාස 3ක් වගේ කාලයක් මේ ටික යූස් කරන්න වෙනවා. ගොඩක් ඉවසීමෙන් තමයි යූස් කරන්න කිව්වේ. ඉතින් මම දන්නවා මෙච්චර pimples ආවම ඒවා එකපාර අඩු වෙන්නේ නැහැ. මොකද අපි කන සීනි කෑම තෙල් ඒ වගේ ගොඩක් දැන් මම නම් සීනි කෑම කියන්නේ චොක්ලට් දාපු කෑම ඒ වගේව සෑහෙන්න කන කෙනෙක්. ඉතින් එතකොට කොහොමත් වෙනදටත් මගේ මුහුණේ පිම්පල් එකක් දෙකක් එනවම තමයි. ඉතින් හැබැයි මේ විදිහට මෙච්චර කවදාවත් මෙහෙම වැඩි වෙලා තිබ්බේ නැහැ. ඉතින් ඒකෙන් හින්දා මේක අඩු කරගන්න ඕනේ. ඒක නිසා මේ ටික යූස් කරනවා. මුලින්ම අපි මෙන්න මේක යාළගේ මේ ඇලෝ සෝප් එක. ඒකෙන් මූණ හොඳට ඒගොල්ලෝ කිව්වේ හොඳට වොෂ් කරලා මූණ. මේක ඕන වෙලාවක අපිට මූණ වොෂ් කරන්න යූස් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ යාළගේ මේ ටෝන් එකෙන් ක්ලීන් කරගෙන මෙන්න මේක තමයි යාළගේ ඩේ ක්‍රීම් එක. මේ මොයිස්චර් එක දවල් වරුවට අපිට යූස් කරන්න පුළුවන්. මේක යාළගේ නයිට් ක්‍රීම් එක මේ තියෙන්නේ. මේක රැට සෝප් එකෙන් හොදලා ටෝන කරලා මේක යූස් කරන්න පුළුවන්. ගොඩාක් අය මේක යූස් කරලා මම දැක්කා ෆේස් එක යාළගේ තිබ්බ විදියටම හදාගෙන තියෙනවා. ඉතින් මේකේ රිසල්ට් එකක් අරගෙන අයිත් වීඩියෝ එකකින් එන්නම්. දැනට මම මේ වීඩියෝ එක එන්ඩ් කරනවා. බයි.